හරි. අද කතා කරන්නේ variables ගැන. Java වල variables ගැන. ඉතින් හැමෝගෙම ඉල්ලනවා වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න කියලා. variables කියලා කියන්නේ විචල්්‍ය. දැන් x කියලා ගමු. x සමානයි 2 කියලා ආදේශ කරනවා. ඊට පස්සේ x ධන 3. x ධන 3 එතකොට x 2 හින්දා උත්තරේ 5යි. 2x ගත්තොත් x 2 හින්දා දෙවරක් 2 4යි. මේක මේ සරල ගණන් ටික. ඊට පස්සේ x සමානයි 3. දැන් මේ වගේ x ට 2 ආදේශ කරන්න පුළුවන්, x ට 3 ආදේශ කරන්න පුළුවන්, x ට ඕනම අගයක් ආදේශ කරන්න පුළුවන්. ඒ ආදේශ කරන අගය අපිට ඕන වෙලාවක වෙනස් කරන්න පුළුවන්. ඒ කියන්නේ x දෙකම දිගට ආදේශ කරනවා නෙමෙයි, x ට ඕන වෙලාවක 3 ආදේශ කරන්න පුළුවන්, ඕන වෙලාවක 1000ද 100ද ඕන ගණනක් ආදේශ කරන්න පුළුවන්. ඒ හින්දා අපි x ට වේරියබල් එකක් කියලා කියනවා. කියන්නේ එතකොට වේරියබල් එක. ඉතින් මේ වේරියබල් එක x කියන වේරියබල් එකක්. එතකොට අපිට මේකට කැමති නමක් දෙන්න පුළුවන්. දැන් එතකොට ඊගාට බලමු වේරියබල් එක කොටස් දෙකක් තියෙනවා. වේරියබල් එකක කොටස් දෙකක් තියෙනවා මේ වේරියබල් කියලා තියෙන්නේ. පළවෙනි කොටස තමයි data type එක. දෙවෙනි කොටස තමයි variable name එක. අද data type එක ගැන කතා කරන්නේ නැහැ. ඒක ටිකක් දෙකම එක දවසේ කතා කරොත් වීඩියෝ කොට දිග්ගැසෙන හින්දා අද කතා කරන්නේ variable name එක ගැන. කොහොමද variable name එක අඳුරගන්නේ සහ අන්තිමට එක්සාම්පල් දෙකක් අරන් පෙන්නනවා. එතකොට තේරෙයි කොහොමද variable name එකක් වෙන් කරලා හඳුරගන්නේ කියලා. හරි. දැන් අපි ඒක බලමු. හරි. variable names වල පළවෙනිම දේ තමයි variable name එකක letters තියෙන්න පුළුවන්, digits තියෙන්න පුළුවන්, underscores තියෙන්න පුළුවන්. letters මම මෙතන ලියන්නේ නැහැ වෙලා යන හින්දා ඔයගොල්ලෝ හොඳට අහගන්න. letters තියෙන්න පුළුවන්, digits තියෙන්න පුළුවන්, underscores තියෙන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟ වැදගත්ම දේ තමයි underscores කියන යටින් ඉර ගන්න එක. ඊට පස්සේ ඊළඟ වැදගත්ම දේ තමයි digits. digit එකකින් පටන් ගන්න බෑ. digit තියෙන්න පුළුවන්, හැබැයි digit එකකින් පටන් ගන්න බෑ. කියන්නේ ඉලක්කමකින් පටන් ගන්න බෑ. ඉලක්කම් අඩංගු වෙන්න පුළුවන් ඒ අදාළ variable name එක ඉලක්කම් තියෙන්න පුළුවන්, හැබැයි ඉලක්කමකින් පටන් ගන්න බෑ. ඊළඟ එක තමයි blank spaces තියෙන්න බෑ. ඒ කියන්නේ වචනයක් තියෙනවා ඊළඟට space එකක් තියෙනවා ආයෙ වචනයක් එහෙම තියෙන්න බෑ. තියෙනවා නම් එක දිගටම තියෙන්න ඕනේ වචනේ. මේ blank spaces තියෙන්න බෑ. ඊට පස්සේ තමයි තව ඊළඟ දේ තමයි මෙහෙම ප්‍රතිශත මාක් එක. ඊට පස්සේ ඔබ ප්ලස් මාක් මයිනස් මාක් බෙදීම ඔහොම දේවල් තියෙන්න බෑ. ඒ වගේ මාක්ස් තියෙන්න බෑ. ඊට පස්සේ වැදගත්ම දේ තමයි Java language එක කියලා කියන්නේ case sensitive. Java කියලා කියන්නේ case sensitive language එක. ඒ හින්දා මේකේ එකම වචනේ විවිධ අකුරු කියන්නේ අපර් කේස් හරි ලෝවර් කේස් හරි දැන් මෙහෙම ගමුකෝ. ඒක මෙහෙම කියලා දෙන්න. දැන් grade කියලා variable name එකක් තියෙනවා. මේ වෙන් කළා දෙන්නේ. grade කියලා variable name එකක් තියෙනවා. ඊට පස්සේ ඒකම grade එක ඒක නෙමෙයි. තව variable name එකක් තියෙනවා මෙහෙම grade. තව variable name එකක් තියෙනවා මෙහෙම. දැන් මේ දැන් සමස්තයකට ගත්තාම දැන් මේ එකම වචන තුනනේ grade. ඒ කියන්නේ එකම තේරුම තියෙන්නේ. ඒ වුණාට මේකේ අකුරු වෙනස්. මේකේ තියෙන තනිකරම lower case letters. ඒ කියන්නේ simple letters. තනිකරම. මේකේ තනිකරම තියෙන්නේ upper case letters, capital වචන.
කැපිටල් අකුරු. ඊට පස්සේ මේක මික්ස් එකක්. කැපිටල් අකුරකුයි සිම්පල් අකුරු හතරකුයි මික්ස් වෙලා තියෙන්නේ. එතකොට මේ තුන Java ගන්න එකක් නෙමෙයි තුනක් විතර. එකම වචනේ වුණාට තුනක් විතර ගන්න. මේ තුනක් different. මේ තුනක් තේරුණා නේද? මේ තුනක් මේ තුන එක වචන වලට එකක් නෙමෙයි මේක මේ තුන සම්පූර්ණ එකිනෙකට වෙනස්. හරි. ඒ ටික තමයි තියෙන දේවල් ටික variable name එකක් අඳුර ගන්නකොට. දැන් අපි බලමු ඊළඟට exercise එකක් කරලා. examples. හරි. name කියන එක ගමුකෝ මුලින්ම. මේක variable name එකක්ද නැද්ද? මේක variable name එකක්. මොකද මේක digit එකකින් පටන් ගන්න blank spaces නැහැ, plus mark minus marks වගේ marks නැහැ. මේක variable name එකක්. ඊට පස්සේ තව එකක් ගමුකෝ. මෙහෙම number of values කියලා එකක් තියෙනවා. මේක variable name එකක්ද? මේක variable name එකක් නෙමෙයි. මොකද මේක blank spaces තියෙනවා. මේ number blank space එකක් of blank space එකක් values. ඒ හින්දා මේක variable name එකක් නෙමෙයි. මේක variable name එකක් කරන්න නම් මේ ඔක්කොම එක වචනයක් විදිහට තියෙන්න ඕනේ. ඒ හින්දා මේක variable name එකක් නෙමෙයි. ඊට පස්සේ තව වචනයක් තියෙනවා tax rate කියලා. මේක variable name එක මේක variable name එක තමයි. මේ තියෙන underscore එකක් මේ blank space එක නෙමෙයි මේ underscore එක. underscores තියෙන්න පුළුවන්. මේක digit එකකින් පටන් ගන්න blank spaces නෑ. plus plus mark minus mark වගේ marks නෑ. ඒ හින්දා මේක variable name එකක් තමයි. ඊට පස්සේ තව එකක් තියෙනවා to b e r q ඔය වගේ එකක් තියෙනවා. මේක variable name මේක variable name එකක් නෙමෙයි. මේක digit එකකින් පටන් ගන්න. දෙක කියන්නේ digit එක ගන්න ඉලක්කමක් නේ. දෙක මෙන්න මේ හරි වගේ තිබ්බනම් මේක variable name එකක් තමයි. හැබැයි මේක දෙකෙන් පටන් ගන්න හින්දා මේක digit එකකින් දෙක කියන්නේ digit එකකින් පටන් ගන්න හින්දා මේක variable name එකක් නෙමෙයි. ඊට පස්සේ තව එකක් තියෙනවා මෙහෙම tax කියලා. මේ දේ ප්‍රතිශත මාර්ක් එක. මේක variable name මේක variable name එකක් නෙමෙයි. මොකද මේ වගේ marks තියෙන්න බෑ. ඒ හින්දා මේක variable name එකක් නෙවෙයි. ඒ හින්දා වැදගත්ම දේ තමයි variable name එක අඳුරගන්න digit එකකින් පටන් ගන්නවද කියලා බලන්න. ඊට පස්සේ blank spaces තියෙනවද කියලා බලන්න. digit එකකින් පටන් ගන්නවා නම් variable name එකක් නෙමෙයි. blank spaces තිබ්බොත් ඒකත් variable name එකක් විදිහට ගන්න බෑ. ඊට පස්සේ මේ වගේ marks මේ වගේ plus mark minus mark මේ වගේ marks තිබ්බොත් මේක නම් ප්‍රතිශත mark එක. මේ වගේ marks තිබ්බොත් ඒත් variable name එකක් විදිහට ගන්න බෑ. ඔය තුන තමයි වැදගත්ම දේ. එතකොට name tax underscores තියෙන්න පුළුවන්, letters තියෙන්න පුළුවන්, digits පටන් ගන්න බෑ. digit එකකින් digits අඩංගු වෙන්න පුළුවන්, පටන් ගන්න බෑ. ඉතින් ඔය ටික තමයි variable names ගැන කතා කරන්න තියෙන්නේ. එහෙනම් ඊළඟ වීඩියෝ එකේ data type ගැන කතා කරමු. වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට like එකක් දාලා channel එක subscribe කරන්න. Thank you.